හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ bead bowl එකක් හදාගන්න විදිය. ඔයාලා bead creations වලට හරි handmade items වලට හරි ආස කෙනෙක් නම් එහෙම නොවන කෙනෙක් වුණත් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා මගේ channel එකට support එකක් දෙන්න. බෝලකේ සයිස් එක වෙනස් වෙන්නේ පාවිච්චි කරන බීඩ් සයිස් එක අනුව. පුංචි බීඩ්ස් යොදාගත්තොත් පොඩි බෝල් එකක් හදාගන්න පුළුවන්. ලොකු බීඩ්ස් යොදාගත්තොත් ලොකු බෝල් එකක් හදාගන්න පුළුවන්. හදන විදිහ එකමයි. බීඩ් සයිස් එක අනුව තමයි සයිස් එක වෙනස් වෙන්නේ. මට කියලා දෙන්න පහසු නිසා ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා මම ලොකු සයිස් එකේ බීඩ්ස් එක කියන්නේ 8 mm බීඩ් එකෙන් තමයි මේක අද කරලා පෙන්වන්න හදන්නේ. පින්ක් කලර් ක්‍රිස්ටල් බීඩ් එකයි 0.6 mm නයිලොන් thread එකයි මම ගන්නවා. මුලින්ම බීඩ්ස් 5ක් ගන්නවා. අරගෙන මේ විදිහට දා ගන්නවා. දාලා නොට් එකක් දා ගන්නවා. අපි මෙතනදී ලූප් එක හදාගන්නේ එක පැත්තක නයිලොන් thread එක අවසානෙටම තියෙන එක බබලුවක් හරහා අපස්සට ගන්නවා. මෙන්න මේ විදිහට එක බබලුවක් හරහා අපස්සට අරගෙන ඒ හැදෙන ලූප් එක ඇතුලෙන් අනිත් පැත්තේ තියෙන නයිලොන් thread එක දාලා දෙපැත්තට හොඳින් කොටස් දෙක thread දෙක ඇදලා තද කරගන්නවා. දැන් අපි ගන්නවා ආයෙත් බබල 5ක්. වම් පැත්තේ තියෙන නයිලොන් thread එකට එක බබලුවක් යොදා ගන්නවා. දකුණු පැත්තේ තියෙන නයිලොන් thread එකට බබලු 4ක් දා ගන්නවා. අපි මුල්ම සර්කල් එක බබලු 5කින් කරගත්තා. ඊළඟ එක බබලු 6කින් කරගත්තේ. ඉතුරු බබලු 4ටත් අපි බබලු 6 සර්කල් තමයි කරගන්න ඕන. මේ නයිලොන් thread එක මේ දෙපැත්තේ නේ තියෙන්නේ. ඒ අතර බබලු දෙකක් තියෙනවා. ඒකට අපිට සර්කල් එකට තව බබලු 4ක් ඕන වෙනවා. 3ක් දාගන්නවා අපි දකුණු පැත්තේ නයිලොන් thread එකට. එකක් දාගන්නවා වම් පැත්තේ නයිලොන් thread එකට. දැන් වම් පැත්තේ thread එක ළඟම තියෙන වම් පැත්තේ ළඟින්ම තියෙන බබලු හරහා දාගන්නවා. මෙතනදී බබලු එකක් වම් පැත්තට 3ක් දකුණු පැත්තට එන විදිහට වම් පැත්තේ තියෙන නයිලොන් thread එක වම් පැත්තේ තියෙන පළවෙනි බබලුව හය දෙවෙනි බබලුව යන දෙකම හරහා ගන්නවා. එතකොට අපිට සර්කල් එකට ඕන කරන බබලු 3ක් මෙතන තියෙනවා. තව බබලු 3ක් තමයි ඕන කරන්නේ.
දැන් දෙවන කොටසත් කරගෙන ඉවරයි. ඊළඟට අපි බලමු තුන්වන කොටස කරගන්න විදිය. එතනදී අපිට පබළු 5ක රවුමක් තමයි අපි මෙතන හදාගන්නේ. ඒකට අපි දානවා දකුණු පැත්තට පබළු 4ක් දානවා. දකුණු පැත්තෙන්ම ලූප් එක අපි ගන්නෙ. මේ විදිහට ඊළඟ සර්කල් එක ගන්න වම් පැත්තේ තියෙන නයිලොන් ෂෙඩ් එක දානවා වම් පැත්තේ ළඟින්ම තියෙන පබළු දෙකක් හරහා. මේ තියෙන දෙක. මේ විදිහට. මේ පබළු සහ මේ පබළු හරහා දානවා. එතකොට අපේ සර්කල් එකට බීඩ්ස් 3ක් තියෙනවා. 3ක් තියෙනවා. තව 3ක් අපිට ඕන කරනවා. දකුණු පැත්තේ ෂෙඩ් එකට අපි දාගන්නවා පබළු 3ක්. දකුණු පැත්තෙන්ම ලූප් එක හදාගන්නවා. මේ විදිහට. එතකොට මේ සර්කල් එකේ තියෙනවා බීඩ්ස් 5ක්. මේකේ තියෙනවා බීඩ්ස් 6ක්. ඊළඟ එකේදී වම් පැත්තේ තියෙන නයිලොන් ෂෙඩ් එක ළඟින්ම තියෙන වම් පැත්තේ ළඟින්ම තියෙන පළවෙනි පබළුවට එක පබළුවකට විතරයි දාගන්නේ. මෙතනදී අපිට ඕන කරන්නේ බීඩ්ස් 5ක් තියෙන සර්කල් එකක්. එතකොට අපි තව බීඩ්ස් 3ක් දකුණු පැත්තේ ෂෙඩ් එකට දාගන්නවා. මේක 5ක්, මේක 6ක්, මේක 5ක් විදිහට තමයි තියෙන්නේ. ඊළඟට වම් පැත්තේ තියෙන ෂෙඩ් එක අපි දාගන්නවා. වම් පැත්තේ ළඟින්ම තියෙන පබළු දෙකක් හරහා. දැන් දකුණු පැත්තේ තියෙන නයිලොන් ෂෙඩ් එකට පබළු 3ක් දාගන්නවා. මෙතනදී අපිට පබළු 6ක සර්කල් එකක් තමයි ඕන කරන්නේ. හරි. දැන් වම් පැත්තේ නයිලොන් ෂෙඩ් එක වම් පැත්තේ තියෙන එක පබළුවක් හරහා දාගන්නවා. මේ විදිහට එන්න. දැන් අපිට ඕන කරන්නේ පබළු 5ක සර්කල් එකක්. ඒ කියන්නේ අපි එකක් ඇර එකක් විදිහට. ඒ කියන්නේ පබළු 5ක්, 6ක්, ආයෙත් 5ක්, ආයෙත් 6ක්, ආයෙත් 5ක්, ආයෙ 6ක් ඒ විදිහට තමයි මේ වටේ කරගෙන යන්නේ. දැන් අපිට පබළු 5ක රවුමක් ආවා. එතකොට අපි පබළු 6ක රවුමක් තමයි අපිට ඊළඟට ඕන. එතකොට අපි ළඟම තියෙන පබළු දෙකක් හරහා දාගන්නවා වම් පැත්තේ තියෙන නයිලොන් ෂෙඩ් එක. ඊළඟට දකුණු පැත්තේ නයිලොන් ෂෙඩ් එකට පබළු 3ක් එකතු කරගන්නවා. ඊළඟට අපිට ඕන වෙනවා පබළු 5ක සර්කල් එකක් කරගන්න. ළඟම තියෙන එක පබළුවක් හරහා ෂෙඩ් එක දාගන්නවා. දකුණු පැත්තට පබළු 3ක් දාගන්නවා. ආයෙත් අපිට වම් පැත්තේ නයිලොන් ෂෙඩ් එක ළඟම තියෙන පබළු දෙකක් හරහා දාගන්නවා. මේක මාරුවෙන් මාරුවට රටාවක් විදිහට තමයි යන්නේ. දැන් ඕන වෙන්නේ අපිට පබළු 6ක සර්කල් එකක්. දකුණු පැත්තේ නයිලොන් ෂෙඩ් එකට පබළු 3ක් දාගන්නවා. ළඟම තියෙන එක පබළුවකට දාගන්නවා නයිලොන් ෂෙඩ් එක වම් පැත්තේ. දැන් දකුණු පැත්තේ ෂෙඩ් එකට පබළු 3ක් දාගන්නවා. පබළු 5ක සර්කල් එකක් තමයි තියෙන්නේ. දැන් අපි මේ කොටසේ අවසාන සර්කල් එක මෙතන කරගමු. අපි මේ දෙක සම්බන්ධ කරන්න ඕනේ. ඒක නිසා වම් පැත්තේ තියෙන නයිලොන් ෂෙඩ් එක අපි ගන්නවා. පබළු 1යි 2යි
3යි. පබල 3ක් කරා. වම් පැත්තේ තියෙන පබල 3ක් කරා ගන්න. එතකොට අපිට මේ විදිහට තමයි නයිලොන් ත්‍රෙඩ් එක තියෙන්නේ. දැන් අපි දාගන්නවා පබල 2ක්. ඒ කොටසත් කරගෙන ඉවරයි. මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟ කොටසේදී අපිට හදාගන්න සර්කල් ඔක්කොම පබල 6 ගානේ තියෙන විදිහට තමයි ගන්න. දැන් වම් පැත්තේ තියෙන නයිලොන් ත්‍රෙඩ් එක දාගන්නවා. ළඟම තියෙන එක පබලව කරලා දකුණු පැත්තට අපි දාගන්නවා පබල 4ක්. මෙතන පබල 2ක් තියෙනවා. පබල 6ක සර්කල් එකකට අපිට තව 4ක් ඕන. දැන් ළඟම තියෙන වම් පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක ළඟම තියෙන පබල 2ක් හරහා ගන්නවා. එතකොට අපිට මෙතන පබල 1 2 3ක් තියෙනවා. නයිලොන් ත්‍රෙඩ් දෙක අතර දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට අපි තව පබල 3ක් එකතු කරගන්නවා. වම් පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක ළඟම තියෙන පබල 2ක් හරහා දාගන්නවා. දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට පබල 3ක් එකතු කරනවා. මේ කොටස පබල 6 සර්කල් විදිහට මේ කරපු විදිහටමයි කරගන්නේ. වම් පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක ළඟම තියෙන පබල 2ක් හරහා අරගෙන දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට පබල 3ක් දාගන්නවා. මේ විදිහට තමයි මේ කොටස ඉවර කරගන්නේ. දැන් මේ කොටසේ අවසාන සර්කල් එක කරගමු. එක මෙතනදිත් අපි මේ දෙක එකට සම්බන්ධ කරන්න ඕන නිසා වම් පැත්තේ තියෙන නයිලොන් ත්‍රෙඩ් එක ළඟින්ම තියෙන බීඩ්ස් 3ක් හරහා ගන්නවා. 1යි 2යි 3යි. දැන් අපේ සර්කල් එකට පබල 4ක් තියෙනවා. තව පබල 2ක් තමයි ඕන කරන්නේ. හරි. මේ කොටස ඉවරයි. දැන් අපි අපේ බෝල් එකේ භාගයක් ඉවර කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මැද තියෙන කොටස. දැන් අපි ඊළඟ කොටස කරගමු. මේ බෝලේ අනිත් පැත්ත. මෙතන රටාවක් තියෙනවා. අපිට මෙන්න මේ මෙතන තියෙනවානේ පබල 5ක්. එතකොට අපි මෙතනත් පබල 5ක සර්කල් එකක් තමයි හදාගන්නේ. මේ තියෙන 1 2 3 4 5. එතකොට මෙතනත් පබල 5ක සර්කල් එකක් තමයි හදාගන්නේ. ඊළඟ කොටසේ තියෙන පබල 6ක සර්කල් එකක්නේ. එතකොට ඊට සමාන්තරව අනිත් පැත්තේ පබල 6ක සර්කල් එකක් තමයි හදාගන්නේ. අපි කරගෙන යද්දී බලමු පැහැදිලි වෙයි ඔයාලට. දැන් දකුණු පැත්තේ තියෙන නයිලොන් ත්‍රෙඩ් එක ළඟින්ම තියෙන එක පබලවක් හරහා ගන්නවා. මෙතන තියෙන පබල 5ක සර්කල් එකක්. මෙතනත් අපි පබල 5ක සර්කල් එකක් එන විදිහට පබල 3ක් දාගන්නවා වම් පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට.
මෙතනත් පහක සර්කල් එකක් මෙතනත් පහක සර්කල් එකක් තියෙනවා. දැන් ළඟ දකුණු පැත්තේ නයිලොන් thread එක ළඟම තියෙන බබල් දෙකක් හරහා ගන්නවා. එතකොට අපිට මේ අතරමැද බබල් 3ක් තියෙනවා. තව 3ක් යොදාගෙන මේ මෙතන පහලින් තියෙන්නේ බබල් 6ක සර්කල් එකක්. එතකොට අපි උඩිනුත් හදාගන්නේ බබල් 6ක සර්කල් එකක්. මේ අපි කරගෙන යන්නේ මේ බෝලේ අනිත් පැත්ත කොටස. එතකොට එක සමානව තියෙන්න ඕනනේ දෙපැත්තම. දැන් දකුණු පැත්තේ නයිලොන් thread එක ළඟම තියෙන බබලු දෙකක් හරහා දාගන්නවා. මෙතනදී පහලින් තියෙන්නේ බබලු 5ක සර්කල් එකක්. කලින් විදිහමයි බබලු 5ක එකක් කරනවා බබලු 6ක සර්කල් එකක් එනවා. ඊළඟට ආයෙත් බබලු 5ක එකක් කර එකක් විදිහට තමයි මේ රටාව යන්නේ. මේ කොටස මේ විදිහටම තමයි මේ වටේම කරගෙන යන්නේ. පහලින් තියෙන බබල් සර්කල් එකේ ප්‍රමාණයටමයි උඩින් තියෙන සර්කල් එක එන්නේ. ඒ කියන්නේ බබල් 5 සර්කල් එකක් එනවා ඊළඟට බබල් 6 සර්කල් එකක් එනවා. ඒ විදිහට මාරුවට එකක් කර එකක් විදිහට තමයි මේ කොටස දිගටම කරගෙන යන්නේ සම්පූර්ණ කරගන්නේ. දැන් තියෙන්නේ අපිට අවසාන කියන්නේ මේ කොටස් දෙකම එකට එකතු කරන අවසාන මේ පේලියේ අපි ළඟම තියෙන බබලු 3ක් කරා දකුණු පැත්තේ thread එක ගන්නවා. ඊළඟට බබලු දෙකක් එකතු කරනවා වම් පැත්තේ. දැන් මේ කොටස ඉවරයි. දැන් අපිට කරගන්න තියෙන අවසාන කොටස අපි ළඟින්ම දකුණු පැත්තේ තියෙන නයිලොන් thread එක ළඟින්ම තියෙන බබලු දෙකක් කරහා දාගත්තා. ඊළඟට බබලු 3ක් වම් පැත්තට එකතු කරනවා. බබලු 6ක සර්කල් එකක් තමයි මෙතන ඉන්නේ. ඊළඟට දකුණු පැත්තේ thread එක ළඟින්ම තියෙන බබලු තුනක් හරහා දානවා. මෙතනදිත් අපි බබලු 6ක සර්කල් එකක් වුණා. බබලු දෙකක් වම් පැත්තට දාලා සර්කල් එක හදා ගන්නවා. දැන් දකුණු පැත්තේ තියෙන නයිලොන් thread එක දකුණු පැත්තේ ළඟින්ම තියෙන බබලු තුනක් හරහා දා ගන්නවා. පැත්තට බබලු දෙකක් එකතු කරනවා. බබලු 6ක සර්කල් එකක් ආයෙත් දකුණු පැත්තේ නයිලොන් thread එක ළඟින් තියෙන බබලු තුනක් හරහා දානවා. වම් පැත්තට බබලු දෙකක් එකතු කරනවා. දකුණු පැත්තේ නයිලොන් thread එක ළඟින් තියෙන බබලු 4ක් හරහා දානවා. 1 2 3 4 මෙතනින් හතරවෙනි එක වම් පැත්තට එක බබලුවක් එකතු කරනවා. බබලු 6ක සර්කල් එකක් දෙන්න තියෙනවා. දැන් අපි බෝලේ හදාගෙන ඉවරයි. ඉතින් අපි බෝලේ ඔයාලට මේ වීඩියෝ එකේ අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මගෙන් අහන්න.